අයිබෝවන් සුබෝදෑසනක් කිව්වා හැමෝටම. ඔන්න ඉතින් වෙනදා වගේ අද උදේ හරියටම 5:45ට මම ඔයාලගෙන් ගෙදරට ඇවිල්ලා ඉන්නවා හිමිදිරියේ ඉස්කෝලෙත් අරගෙන. ඉතින් ඔන්න දැන් හැමෝම දන්නවා ගණිත ගැටළු හොගාලා මේ දවස්වල හදනවා. හිමිදිරියේ උදෑසන ඉස්කෝලේ යන්න කලින් නැගිටලා නේද? හැබැයි ප්‍රශ්නේ මේ දවස්වල නම් ඉස්කෝලේ නොආඩුයි නේද? ඔව් දැන් නම් සර් නිදා ගන්නවන් දෙන්නේ නැහැ නේ. හරි කවන්නේ. හැබැයි දැන් වැඩ කළොත් එහෙම හරියට ශිෂ්‍යත්ව විභාගයට කිට්ටු වෙනකොට අපිට ගොඩක් මහන්සි වෙන්න ඕනේ නෑ. ඒ නිසා දැන් උදේ පාන්දර නැගිටලා හොඳට වැඩ ටිකක් කරලා ගණිත ගැටළු ටිකක් හදලා ශිෂ්‍යත්ව පාස් පේපර්ස් ටිකක් කරලා වාරි ශිෂ්‍යත්ව විභාගේ ලකුණු ටිකක් වැඩි කරගන්න ඔයාලට දැන් ඉඳලා මහන්සි වුණොත් වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඔයාලට හැමදාම උදේ හරියට 5:45ට සතියේ දිනවල කිරණ Facebook පිටුව සහ ඒ වගේම කිරණ YouTube නාලිකාවේ ඔයාට මේ ගණිත ගැටළු ලේසි කරන හිමිදිරියේ ඉස්කෝලේ වැඩසටහන අරගෙන ඉතින් ඔන්න සුපුරුදු විදිහට අදත් ඔයාලට ගණිත ගැටළුවක් කියලා දෙන්නයි මම හදන්නේ. එහෙනම් බලමු අද හදන ගණිත ගැටළුව මොකක්ද කියලා. හරි එහෙනම් අපි බලමු අද මොකක්ද මේ ගණිත ගැටළුව තියෙන්නේ කියලා. ඔව් බලනවාගේ කිරණ මත්තරේ දෙවන ගණිත ගැටළු. අර හිමිදිරියේ ඉස්කෝලේ කියන කොටසේ තියෙන දෙවන ගණිත ගැටළුව බලන්නකෝ. ඒක තියෙනවා මෙහෙම. එකේ ඉඳලා 10 වෙනකම් නම්බර්ස් තියෙන තරංග කරුණු 10 දෙනෙක් මාර්ග දාවන තරංගයන් සඳහා සූදානම් වෙලා ඉන්නවා කියලා කියනවා. හැබැයි 4 දෙනෙකුට 1 2 3 4 කියන 4 දෙනාට ඉන්න බැරි වෙලා බඩේ කැක්කමක් අතරිලා දිවත් ගන්න බය නේද? එතකොට ඒ 4 දෙනාගේ අංක 4 ඇවිල්ලා නැති නිසා ඉතිරි කට්ටියගේ අංක ටික එකතු වහන්න. මේ බලන්නකෝ මෙන්න මෙහෙම දෙයක් නේද වෙලා තියෙන්නේ කියලා. 1 2 3 4 මේ 4 දෙනා ඇවිත් නැහැ. එතකොට 5 6 7 8 9 10 මේ කියන කට්ටිය තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට ඕන මෙන්න මේ අංක ටික එකතු හොයන්න. මේ අංක ටික එකතු අපිට ඕනි නැහැ. මේ ටික තමයි හොයන්න. මේක හොයනකොට අපිට මේ විදිහට එකතු කරනකොට එකතු කිරීම ගන්න ගොඩාක් අදක් වෙනවනේ. ඔයාට මම හිතන්නේ පෙන්නන්න ඉලක්කම් කීයක් තියෙනවද කියලා. 1 2 3 4 5 ඉලක්කම් 6ක් තියෙනවා. එතකොට ඉලක්කම් 6ක් කියලා කියන ඔත්ත සංඛ්‍යාව දිරට්ට සංඛ්‍යාව. අන්න හරි මොකද්ද? හරියටම දිරට්ට සංඛ්‍යාව. ඉරට්ට සංඛ්‍යාවක හරි මැද කෙනෙක් ඉන්නවද? හරි මැද කෙනෙක් නෑ. හැබැයි හරි මැදින් වෙන් කරන්න පුළුවන්. ඔයා මෙහෙම කරන්න. මේ ගාන හදනකොට ඉරට්ට සංඛ්‍යාවක් නම් තියෙන්නේ සංඛ්‍යා ප්‍රමාණය. ඔයා හරි මැදින් නෝමිරක් ගන්න. මොකද්ද කරේ? හරි නැති. බලන්න මෙතනින් උඩට 3 දෙනෙක් ඉන්නවා. මෙතනින් බහට තව 3 දෙනෙක් ඉන්නවා. දැන් අපි අපේ වැඩේට යන්න ආද. පළවෙනියටම කරන්න ඕන ඉරට්ට ප්‍රමාණයක් නම් ඇහිලා තියෙන හරි මැදින් ඉර ගහන්න. දැන් මෙතනින් උඩට තියෙන අංක ගාන කීයද? 3යි. පහළට තියෙන අංක 3යි. දැන් මොකක්ද කරන්නේ? මේ 7 ගුණ කරන්න 3යි. ඔන්න දැන් ඉතින් චක්‍රය අමතක වුණාද? 7 3 බැරි නා 3 වරක් හද බලන්න. 3 වරක් අර කීයද? 21යි. දැන් බලමු 8 වරක් 3. 8 වරක් 3 බැරි නා 3 වරක් 8 බලන්න. 8 වරක් 8 24යි. දැන් මේ දෙන්න එකතු කරා. 4යි 1යි 5යි 2යි 2යි 4යි 45. දැන් මොකද ෂුවර් නැත්නම් මේකට තියෙන උත්තර බලන්න. උත්තරේ 45ක් එනවා කියලා. ඔයාට උත්තරේ 45ක් ආව නම් ඔයාගේ නමක් දීලා සර් මට මේ උත්තරය ආවා කියලා Facebook එකේ YouTube එකේ යටින් කමෙන්ට් කරලා තියන්න. මම අනිවාර්යයෙන් හැම එකකටම රිප්ලයි කරනවා. මේ අහන්නකො. ඉතින් ඔන්න අද වගේම හැමදාම සතිය දවස් 5 උදේ හරියටම 5:45ට මේ වගේ ලස්සන ගණිත ගැටලුවක් අරගෙන කිරණ Facebook පිටුව සහ YouTube කිරණ YouTube පත්තරේ හරියටම තියෙනවා නේද? ඒ දෙකම ඔස්සේ ඔයාලගේ ගෙදරට ගොඩව දිනවා මම හිමිදිරියේ ඉස්කෝලෙත් අරගෙන. එහෙනම් හෙට උදේ හරියටම 5:45ට අපි හමු වෙමු. එහෙනම් අද දවස ඔයාලට හැමෝටම සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.